නැති පෙමකට කිවිඳ හැඩුමට සිත මගේ බොළඳ වෙලා අන්සතු හදකට පෙම් කල වරදට නොව මට අයි පරක්කු කියලා කට්ටිය අහනවා ඇත්තම කියනවා නම් අපි අපේ බීම් එකට ආව අපේ යාළුවෙක්. ඉතින් අපි අත් එක්ක පොඩ්ඩක් කතා කරන්න වුණා. ඉතින් එතකොට පොඩ්ඩක් පරක් වුණා. සමහරට යාළුවා ආයේ ආවත් පෙන්නන්න. සංජීව hello hi ඒ වගේම කට්ටිය මුලින්ම හැමෝටම hi කියනවා. කට්ටියම හොඳින් ඇති කියලා හිතනවා, පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් අද සිකුරාදා හැපනින්ම දවස, සතුටින්ම ඉන්න දවස. ඉතින් කට්ටිය සතුටින් ඇති කියලා හිතනවා. බලමු කමෙන්ට්ස් වලින් බලමු කොහොමද කියලා. අපිට පස්සෙන් මාව හිරු FM අහන් ඉන්න ගම හිරු TV බලන්න chance එකක් දෙනවා මම අද live එකේදී. අයියනේ. ධනුෂ්ක ප්‍රසාද් ඉන්නවා. hi අකි මං ඇල්පිටියෙන්. රුමේෂි. okay. අකිට ආදරේ ගොඩාක්. thank you so much. ආදරේ ගොඩාක් දෙන කටියට ස්ටාර්ස් දෙවන්නත් පුළුවන්. හරිද? නේද? ඉමේෂ් අශාන් hi. ඒ වගේම සමීර ලක්මාල ඉන්නවා. hello. ප්‍රභාත් සාලිය ඉන්නවා. hi ප්‍රභාත්. කොහොමද? ලස්සනයි කියනවා. thank you so much බුද්ධික. hi අකි හරි cute. thank you නෙතු. ඒ වගේම hi අකි ඔයාට කොහොමද නිරෝෂාන්? hello නිරෝෂාන්. මම ගොඩක් හොඳින්. thank you so much. මම ලයිව් ගන්නවා කියලා අකි කිව්වා. මොකද්ද කිව්වේ කියලා අහනවා මේ අයේෂ්. මම ලයිව් අයේෂ් ලයිව් ගන්නවා කියලාද? නෑ අපිට ලයිව් රික්වෙස්ට් එකක් දෙන්න ජොයින් වෙන්න බෑ. ලයිව් එකට ජොයින් වෙන කතාවක් තමයි විශාල් කියලා තියෙන උන්න අයේෂ් හත්ලවගෙන ඔක්කොම ටික. අද ගොඩාක් ලස්සනයි. thank you so much. ඉතින් ගොඩක් ලස්සන විශේෂ දෙයක් නෑ අද. ඒ වගේම රවිදු හල්ලෝ. ඒ වගේම ඔෂද ආශාන ඉන්නවා. හල්ලෝ කොහමද? එතකොට ඩිලි ෆර්නෑන්ඩෝ ලස්සනයි. thank you so much. hi අකි චමත් ධනංජය. හල්ලෝ කොහමද? ඒ වගේමයි හර්ෂණී ඉන්නවා. සංකල්ප hi හර්ෂණී හවත් මතක් කරනවා. අජිත් පුෂ්ප කුමාර හල්ලෝ. මැරි කේ කියනවා. hi කොහමද? thank you so much. Kevin නාගේ ස්ටාර්ස් වලට එක පිට දීලා තියෙනවා ස්ටාර්ස් ගොඩාක්. ඉතින් thank you so much Kevin. ආදරේ යක්කේ සයිඩ් එකේ යන නිවුස් ටිකකුත් කියන්න පුළුවන්ද? නෑ දැන් මේ වෙලාවේ කමර්ෂල් එකක්. කමර්ෂල් බ්‍රේක්. ආයි යද්දි බලමු. ගුවන් තොටුපළේදී මා right right හිරු ලයිව් පාර්ටි එක ගැන මෙහෙමම කියන්නම් ඉස්සර ටිකක්. හිරු ලයිව් පාර්ටි එක තියෙන්නේ ඔක්තෝබර් මාසේ 21 හවස 5ට ලෝටස් ටවර් එකේ එලිමහන් පරිශ්‍රයේදී. ඉතින් හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා. get tickets .lk වෙතින් ඔයගොල්ලෝට පුළුවන් පැය 24 පුරාම ඔයගොල්ලෝගේ ටිකට් එක බුක් කරගන්න. රුපියල් 5000යි ටිකට් එකක්. ඉතින් මෙතෙන්ට ආවතින් සතුට වෙන්න විනෝද වෙන්න ජීවිතේ අමතක නොවන අත්දැකීමක් විදිහින් ඔයගොල්ලෝට පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම එන්න කියලා ආරාධනා කරනවා. විශේෂයෙන්ම එදාට ප්ලේ කරන්නේ ලංකාවේ ඔබ වැඩියෙන්ම ආදරය කරන බෑන්ඩ්ස් දෙකක්. ඩැඩි එක්ක ඉන්ෆිනිටි. ඉතින් කොහොමද තියද කියලා හිතන්න පුළුවන්ද? 21 වෙනික ඉවසෙල්ලා නැති වෙයි ඉන්නේ. ඒ වගේම එදාට ඔයගොල්ලෝ වෙනුවෙන් සින් කරන්නේ නම ගොඩක් කට්ටිය. සනුක, ඒ වගේම නදීමාල් වස් තියෙනවා. එතකොට කාංචන අනුරාධි, දිනේෂ් ගමගේ, කයිස කයිස් මේ හැම කෙනෙක් වෙනවා. ඔබ වෙනුවෙන් ඉතින් අපිත් එනවා ඔබත් එන්න කියලා අපි ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා. හිරුණන් සල්ලි තමයි. යේ සනුක. thank you. ඒ වගේම hi අකි ඔයා නිසාම මම බලන්න ආව ලයිව් එක. thank you so much. ඒ වගේම ඔෂද ආශාන් ඉන්නවා. hello ඔෂද. World Cup එකට සුබපතලා සින්දුවක් දෙන්න පුළුවන්ද? try එකක් දෙන්නම්.
එතකොට මේ අද කොහොමද ඇත්ත මේ දවස් ටිකේ ඔක්කොම ඉන්න තවත් එක කාරණාවක් තමයි මැච් එක. එතකොට මදුශංකර් ඉන්නවා hello. ඒ වගේම සින්දු පොඩ වැඩි කරන්න පුළුවන්ද? තාම සින්දුවක් නෑ. තාම කමර්ෂියල් බෙල්ට් එකේ අපි ඉන්නේ. සින්දු ප්ලේ වෙද්දි වැඩි කරන්න. Hi sweetie, nice look. Thank you so much. Nimesha sewan dino hello. Hi yalu Tilini. Aki abit balang ina live එක. Thank you so much Manidu. Aki අපිවත් එනවා free tickets හම්බුණා. Thank you. Wow, yay. හැබැයි වෙලාවට තමයි free tickets ඔයගොල්ලෝ ගත්තේ. මොකද කියනවා අපි free tickets දුන්නේ බොහොම සීමිත ප්‍රමාණයකට. ඉතින් මේ වෙනකොට අපි free tickets දීලා ඉවරයි. ඉතින් ලැබුණු හැම කෙනෙක්ටම හදවතින්ම සුබ පැතුම්. අනිවාර්යයෙන්ම 21 වෙනිදාට අපි හම්බ වෙමු. එතකොට ගල්ගමුව ඇහැටු වෙබ ඉඳන් අහනවා ඔයාව. Thank you සමීර ලක්මාල්. ඔයා අපිත් කියන්න පුළුවන්ද? පාලිත සුමිත් hello. ඔයාව බලන්න දවසක එනවමයි. අනිවාර්යෙන් එන්න ඕන වෙලාවක. එරාන් බණ්ඩාර hi. එතකොට උදේ සම්පත් ඉන්නවා hello. එතකොට හිරු මගේ පණ වගේ. Thank you so much. ඔයගොල්ලොත් අපේ පණ වගේ. ඔයා ලස්සනයි. Thank you so much සංක. ඒ වගේම අද headset එක කොහෙද කියලා අහනවා. අයේෂ් headset එක තියෙනවා. හැබැයි voice කරන වෙලාවට විතරක් දානවා. පොඩ්ඩක්. දාන් ඉන්න කියනවනම් දානවා. සමන් කුමාරී ඉන්නවා. ඒ වගේම හිරු මගේ පණ. නියමයි රුමේෂ්. Thank you. කොහොමද stars දුන්නේ කොහොමද? එතකොට විශාල්ගේ හිනාව තමයි මට පෙන්නන්න හිතෙන්නේ. අද විශාලන් මී දෙන්නම black. Hi කියන්න. Hi කොහොමද? අනිවාර්යෙන් මොකද ඊයේ දැන් මම ඊයේ මගේ ලයිව් එකට සජී ආවා. එයාට ස්ටාර්ස් හම්බුණා. ඉතින් හරි නරකයි තව ස්ටාර්ස් දෙන්න අඩුම මේ හරි නරකයි කියන්නේ ස්ටාර්ස් ගන්න අපේ. ඉතින් එයාට ස්ටාර්ස් නැතිනකොට මට ප්‍රශ්නයක්. ඕනි. ඔව් අනිවාර්යයෙන්. ඒ really. නෑ ප්‍රශ්නයක් නෑ. මට ප්‍රශ්නයක් නෑ. නෑ. ඒ නිසා ස්ටාර්ස් දෙන්න කොහමද? එයා ස්ටාර්ස් ඉල්ලන්න ඕනේ නෑ. අනිවාර්යෙන් ස්ටාර්ස් දෙනවා. ඔයාට ගොඩක් කට්ටිය ආදරය කරනවා. මම ලස්සනට දෙන්නවා. ලස්සනයිද? ලස්සන වෙනවා. තායි කොහොමද ලස්සනයිනේ? නේ ටිකක් වගේ ෆෝන් එකේ නම වැඩි ලස්සන වෙනවා. රයිට් එහෙනම් මම ස්ටාර්ස් දෙන්න. thank you so much සජික් ලයිව් එක බලාගෙන ඉන්න. ස්ටාර්ස් නැතත් ආදරේ හැමෝටම. thank you so much. okay එන වෙලාව වෙනස් කළාද? අනේ නෑ. මොකද කියනවා අද පොඩ්ඩක් පරක් වුණා ලයිව් එකේ එන්න. sorry සමා වෙන්න. මොකද මේ අද ඇත්තම කියනවා නම් අර කිව්වනේ යාළුවෙක් ඇවිල්ලා හිටියා අපේ බීම් එකට. එයා දැන් පොඩ්ඩක් එළියට ගියා. ආයෙ આવොත් පෙන්වන්න පුළුවන්. මුගුළු දන්නේ යාළුවෙක්. නෑ. මෙතන මේ බැටන ගියා එකපාරට. හරි. WhatsApp number එක දෙන්න පුළුවන්ද? Oh my goodness. WhatsApp කරන්න හිරු එකේ WhatsApp number එක ඕන වෙලාවක WhatsApp කරන්න 0766 96 96 Wow Saji, thank you so much. Lakmal, Guani, thank you so much. Headset එක දාගෙන ඉන්නකොට තමයි ඔයා ලස්සනම කියනවා. Oh my goodness, thank you. Okay. හැබැයි මේකෙන් ඇහෙනවා ගොඩාක් ඇහෙනවා. මේක තමයි මම ආසම headset එක. ඔව් මේක තමයි. කවන්න පොඩ්ඩක් ගලවන්න. කොහොමද? හොඳින් ඉන්නවා. රුමේෂ් ඉන්නවා. Hi රුමේෂ්. මොනවද බ්‍රදර් රෝස කුඩේක සින්දු ඕන. බලමු අපි දාව ප්ලේ කරමු. අපි try කරන්න. hi අක්කා ලස්සනවා. thank you so much නුවන්. කිරුණක් සජී තමයි. oh my thank you. අනුෂ්ක thank you so much. wow වද ලස්සනයි. thank you so much. ආදරේ ගොඩක් thank you so much රයන් thank you. ඒ වගේම KG ඉන්නවා thank you. මට හරි වගේ නේද? sympathy strap. හදුනා වගේ. මේ දවස්වල හොඳටම වැස්සා. ඉතින් කට්ටිය එළියට බහිද්දී පොඩක් තෙමෙන්න කරන්න යන්න එපා. පොඩ පරිස්සමෙන් ඉන්න. පොඩක් නෙවෙයි ගොඩක් පරිස්සමෙන් ඉන්න. මොකද මේ දවස්වල පොඩි වයිරල් එකකුත් යනවා. ඉතින් ඒ නිසා නේද? ඔව් අනිවාර්යයෙන්. පරිස්සමෙන් ඉන්න කියලා හැමෝටම කියනවා. මටත් හරි වගේ. පොඩක් වගේ දැනෙනවා. අතුල අධිකාරිගේ සින්දුවක් දෙන්න පුළුවන්ද? ඕකේ අනිවාර්යයෙන්ම දෙන්නම්. අපේ ප්ලේලිස්ට් එකේ අද අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ වෙනුවෙන් දෙන්න පුළුවන්.
Beauty Queen, thank you so much. Let me Panchali, thank you. අපිට සින්දුවක් දෙන්න කියනවා මල්කි අනිවාර්යෙන්. දිමු ඉන්නවා ඒ වගේම පසින්දු hello. වා වද ලස්සනයි, thank you so much. ආදරේ පැලෙන්න මාත් ආදරේ, thank you. වදාද live එකේ කතා කරපුව අහුණා ඔක්කොම. මොනවද අපි වදාද live එක කතා කරේ? එහෙනම් ආයි දාලා live එක අහලා නේද? ඔන්න පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා. කවුද ඉන්නේ? මම බය වෙන්නේ නැහැ ඔබට පොඩ්ඩක්වත්. නේද අනේ? විශාල වෙපත් ඉන්නවනේ ඒ නිසා බය නැහැ. හොඳ සින්දුවක් දෙන්න. අනිවාර්යෙන් දෙන්න. Hi Ananda. Sanka ඉන්නවා. Hello Sanka. අද මගේ බර්ත්ඩේ එක චතු. Happy birthday. Happy birthday. නුවරට හොඳටම වැස්ස. මෙහෙටත් හොඳටම වැස්ස. වැස්සයි නුවරයි කියද්දී ටිකක් ළඟයි වගේ. නේද? ඔව් අනිවාර්යෙන්. මටත් සමහරවිට. එතකොට අනේ මට ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද? මම රත්මලානි අනිවාර්යයෙන්ම දෙනනුවන්. Hi Sasidu. Hi KG. ආවත් මතක් කරනවා. Hi සුදුවකි. Hello ලක්ෂානි කොහමද? යසිත් ඉන්නවා. Hi යසිත්. ඔයාට නිවුස් කියන්න පුළුවන්ද කියලා අහනවා. තාම try කරේ නෑ බලමු. නෙළුම් කුරුනේ කොහොමද? නෙළුම් කුරුනේ අද lights නෑ. මොකද කියනවා හොඳට වැස්ස නිසා පේන්නේත් නෑ දාලාද කියලාවත්. මොකද මේ පැත්තෙන් එහා පැත්ත බලද්දී අපිට වීදුරෙන් එහා පැත්ත පේන්නේ වතුර විතරයි. නේද? හොඳටම වැස්ස එළියේ. ඉතින් වහිනවද කියලා හෙන්නෙත් නෑ. නේද? ඔව් මොකද එහෙනම් හැබැයි අකුණු ගහද්දි පොඩ්ඩක් පේනවා එච්චරයි. අද පරිසරයත් නේ හරි ආදරණීය වෙලා කියලා හිතනවා අනන්ත රාත්‍රියට. මාත් පොඩ්ඩක් ආදරණීය වෙලා හොඳටම අද. හොඳයි. තව ටිකක් හොඳ වෙයි. කමන්නේ දවස් දෙකක් තියෙනවා උඹට හොඳ වෙලා එන්න සඳුදා වෙද්දී. හැමදාම ප්‍රෝග්‍රෑම් එක කරනවා. ඔව් කරනවා. ඉතින් සතිය දවස් 5 මහන්න පුළුවන් කිරුවා අනන්ත රාත්‍රිය 9 ඉඳන් 12 වෙනකල්. Sachit Dilshan, hi. එවැගේම ගයත්‍රි රාජපක්ෂ, hi. රුමේෂ්, hi. සිසිල් බණ්ඩාර, hi. අපි ගමුද? Yay! ජදහයයි විනාඩි 33යි දැන් වෙලාව. අපි ඔබට මතක් කරන්න හදන්නේ ලංකාවේ තියෙන ලොකුම පාටි එක ගැන. හිරු ලයිව් පාටි ඉතින් ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා හෙදාට ඔක්තෝබර් 21 House of Art මේ වැඩේට සිටින බෑන්ඩ්ස් එකක් වෙනවා මේ වැඩේට. ඩැඩි එක ඉන්ෆිනිටි එකම ඔයගොල්ලෝ වෙනුවෙන් හදවතට ගායනා කරන්නේ කවුද එන්නේ? ඔයගොල්ලෝගේ හොඳම ප්‍රශ්නටයි අපි උත්තර දෙන්න යන්නේ. වස්ති සනක වික්‍රමසිංහ, කාංචනා අනුරාධි, දිනේෂ් ගමගේ, කයිස් කයිස්, ලදිමාල් පෙරේරා මේ හැමෝම එන්නේ ඔබ වෙනුවෙන්. ඒ වගේම ආෆ්ටර් පාටි එකකුත් තියෙනවා. ඉතින් වැඩිපුර සතුටු වෙන්න කැමති අයට මේ chance එක මිස් කරගන්න එපා කියලා අපි කියනවා. ටිකට්ස් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට උදෑසන 10 ඉඳලා රෑ 7 වෙනකල්ම ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා ටැබ් සමුද්‍ර විශේෂ ප්‍රවේශ පත්‍ර කවුලෙන් ඒ වගේම online gates.lk site එකට ගියාම මේ දැන් උනත් ඔයගොල්ලන්ට ටිකට්ස් ගන්න පුළුවන්. එක ටිකට් එක රුපියල් 5000ක් වුණා. ඉක්මන් කරන්න ටිකට් නැති වුණොත් නම් මේ ෂෝ එක මේ පාටි එකට එකතු වෙන්න වෙන්නේ අපරාධේ ඒ අත්දැකීම ඒ වගේම මතක් කරගන්න ඕන සජි. අහිරු ලයිව් පාටි එකට ටිකට්ස් දිනා ගත්ත කට අපි ෆ්‍රී ටිකට්ස් දුන්නානේ. හරිම අල්ප ප්‍රමාණයකට හරිම සුළු ප්‍රමාණයකට තමයි අපි ෆ්‍රී ටිකට්ස් දුන්නේ. ඉතින් ඒ අයට පුළුවන්කම තියෙනවා සතිය දිනවලු 10ක් හවස 6ක් අතර ඇවිල්ලා ටිකට්ස් ගන්න ඒගොල්ලෝ එනවා අපේ ඔෆිස් එකට. බ්ලොග් වෙලඳ මධ්‍යස්ථානයේ නැගිනහිර කුරුනේ 35 වෙනිදා තුනහම ඔන්න පුළුවන් හිරු FM එකේ අපේ අයගේ අතින්ම ෆ්‍රී ටිකට්ස් එක ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න. එනකොට ID කාඩ් එක අරගෙන එන්න. එතකොට ඔයගොල්ලෝ ටිකට් එක කරෙක්ට් කරගන්න පුළුවන්කම තියෙනවා. එන සුබපතුම් දිනපු අයට ෆ්‍රී ටිකට්ස් අනිවාර්යයෙන්ම අපි මුණ ගැහමු හිරු ලයිව් පාටි එකේදී. ඔක්තෝබර් 21 හවස 5ට. අපි එනවා. ඔබත් එන්න. Right. බලමු තව කවුද ඉන්නේ කියලා. ගොඩ දෙනෙක් මිස් වුණා මං හිතන්නේ ලයිව් එකේ. Wow! අද නම් ගැලපෙනම සින්දුවක්. ඉතින්
මෙයත් එනවා එදාට ඔයගොල්ලෝ වෙනුවෙන් ඒ සින්දුව කියයිද? කියයි නේද? වාව්. අර අපි ඉන්නවා ලයිව් එකේ ඉඳලා ගිහපු යාළුවෝ පෙන්නන්නයි යන්නේ. දැන් එයා මෙච්චර වෙලා මෙතන ඉඳලා ගියා. ඕන දැන් ආය ආවා. මෙයා තමයි අපිත් එක්ක ඇවිල්ලා අපි ලයිව් එක එන්න පරක්කු වෙච්ච හේතුව. ඔයගොල්ලෝ ගොඩාක් ආදරය කරන මැනිකේ සින්දුව කියපු සතීෂාන්. යේ! පිළිගන්න ලයිව් එකට. දැන් සතීෂාන් අපිට ස්ටාර්ස් ගොඩක් දෙන්න ඕන, right? ඒක සින්දුවක් කියවගන්න. උමයි. සතීෂාන්ට කියලා කියන්න ඕනේ මැනිකේද ඔමරිද කියලා ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. මම ඔයගොල්ලෝ වෙනුවෙන් අද සතීෂාන්ට කියලා සින්දුව සින් කරනවා. මම හිතන්නේ මැනිකට ගොඩක් ආදරෙයි. ඔමරි එකේ ඉතින් ඔයගොල්ලෝ දාන ලස්සන කෙල්ලෙක් හිටපු නිසා. 1 2 3 ඉතින් පමතන වංගු කතේ හිත නුඹ මගෙම හැංගු ආලේ නුඹටම වලංගු මැනිකේ වෙන්නේ පතාව සුනංගු ගමේ කටකාරම කෙල්ල හිත වෙලා නුඹේ රුවට බිල්ල නෙතින් නෙත ගතම අල්ල මගේ හිතත් නැහැ මටම මෙල්ලමා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුවනාරි මනහාරි සුකුමාලි නුඹ තමා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුවනාරි මනහාරි සුකුමාලි නුඹ තමා මැනිකේ මගේ හිතේ Yay! Thank you! Thank you so much. අයියට ගොඩාක් ආදරේ කියලා දාලා තියෙනවා. ආයි ඔමරිත් කියන්නේ කියලා තියෙනවා. Thank you so much. කට්ටියගේ comments වලට ගොඩාක් ආදරේ. මැනික කියන්නේ කියලා තවම comment කරනවා. මැනික කිව්වට පස්සෙත් comment කරනවා. සතීෂාන්ටන් flower bouquet සෙවනවා ගෑල්ලමයි. මැනික කියමු තා චුට්ටකින්. තව විනාඩි 5ක් තියෙනවා. තව 5කින් කියමු. දැන් අද සතීෂාන්ත මේ live එකේ duration තියෙන එක ගන්න මට පේන විදිහට. ඔහටත් වහිනවද කියලා අහනවා. වහිනවා. මම දැක්කේ බඩගිනි දියනවා. පොඩි බඩගිනි ඉන්නේ මෙයා දැන් ආපු වෙලාවෙ ඉඳන්. Thank you so much මාරු මැනිකේ. ඒ මැනිකේ කිව්වේ ඔයාට. නෑ ඔයාට. ඔමරි සුපිරි thank you so much. අප්සරා thank you. නිමල ඔමරි මම ආගේ ප්‍රෝග්‍රෑම් එක ප්‍රසන්ට් කරන්නද? හා ඔන්න හොඳේ. all right. මල්ලි මයික් එක on කරා. මෙයා මාර බය මෙහෙම හිටියට. ඉතින් ඔන්න ඉතින් මෙතනගෙන ඉතින් ඔයගොල්ලෝ ආස කරන ආදරය කරන ලස්සන තරුවක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් යාගින් ඔයගොල්ලෝ ආස සින්දුවක් රික්වෙස්ට් කරන්න. යා ලස්සන සින්දු කියනවා. ඉතින් අද අපිත් එකතු වෙලා ඉන්නේ සචි මොහොටිගේ. යේ අනේ thank you so much මට ආරාධනා කරාට සතීෂාන්. ඉතින් මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල හොඳයි. ඉතින් ඇත්තටම මම සතීෂාන්ගේ අලුත් මියුසික් වීඩියෝ එක හිටියේ කියවගෙන යන්. ඉතින් ආයේෂා කියනවා අපි ගියා බා යන්නේ ආයේෂා බුදුසරණයි thank you මෙතෙන්ට ආවට. එහෙම කියන්න එපා. සුපිරි ලස්සනයි ආදරේ හිතෙනවා. අනේ තප්පරයක් දෙන්න වෙලාව කියන්න අපිට. අපි ප්‍රධාන කමර්ෂල් මැදිරියට සම්බන්ධ වෙමු. පොඩ්ඩක් නේ අපි ඔයගොල්ලන්ට පෙන්නන්න. ප්‍රධාන පාරක මැදිරියට. ප්‍රධාන පාලක මැදිරිය. එක්සවන්. කලවරාත්‍රි 10යි විනාඩි 42යි. කවන්නද අපි ආයේ. ඒක ලයිට් වර්ෂන් එක නේද? අපි ආයේ වැඩසටහනට එනවා. ඒක ලයිට් වර්ෂන් එක. වෙලාව රාත්‍රී 10යි. අයියෝ. අපි කියන්නේ තපර බලසටයි. නොච්චියාගම මිහිරපුර රජරට ශීලා නොච්චියාගම එනවා 19. Thank you so much. නොච්චියාගම එනවා 19. අද ගොඩක් ලස්සනයි. Thank you so much. අක්කේ ආදරේ. Thank you so much. විදු ආදරේ thank you so much. සමීර කියනවා එයා තරහයි කියලා. මොකද දන්නේ තරහයි කියන්නේ නේද? ඒ වගේ මගේ නමත් කියන්න කිෂහන් thank you so much. නොචියාගම කට්ටියක් ඉන්නවා කියනවා. ඕකේ හැමෝම මතක් කරන්න. ශීලා භාවනා විහාරස්ථානයේ චීවර පූජාවට ආපු කට්ටියව ඕකේ. ඒ වගේම යසිත් ඉන්නවා. මගේ නමත් කියනවා ශිහාන් hi. ශිහාන් මදුවන්ත කොහමද? ඔයා දන්නවද යාව? මම දන්නේ නැහැ. මම නම දැක්කා. නියමයි අයියා ජය වේවා කියනවා. thank
you very much. Harsha, thank you so much. හර්ෂ කියලා තියෙනවා අපේ සජීව මලක් කියලා. ඔන්නේ. බොහොම ස්තුතියි. ඔයාලට පේනවද? Thank you. ශාන් කර්මාරත්න කියලා තියෙනවා. නුවරෙන්න කී. සජීව මල අපිලා අනිවාර්යෙන්ම ඕගොල්ලන් ඔයාලට මොකද්ද මේ වෙලා තියෙන්නේ පිස්සු? ප්‍රෝග්‍රෑම් එකක් කරලා වෙන්නේ. තව සින්දුවක් අයියා කියන්න කියනවා. අයියාට තව සින්දුවක් කියන්න දීලාමයි මේ live එකෙන් කරන්නේ. Thank you so much. ඉෂාන් අපිට ස්ටාර්ස් දීලා දෙනවා. Thank you. සතිෂාට ආදරය කරන්නේ. දැන් සතිෂාට කියලා සින්දුවක් කියන්න දෙනවා. ස්ටාර්ස් ගොඩක් දෙන්න ඕනේ හැබැයි. සතිෂාට නේද? right. අපි මොකක්ද කියන්නේ සතිෂාට? ඔයා කැමති සින්දුවක් කියනවද නැත්නම් අපි ඉතින් උමර කියමු. උමරට ළඟදී උමර කියන්න තුනේ. Oh my god. හරි okay. රැප් එකද කියන්නේ උමරද කියන්නේ? කියන්න ඕනේ මොකද්ද? ආ කැමති දෙයක්. Thank you so much Rishi. Thank you Ruanta. Thank you Patirana. සමුද live එක එනවද? රෑ 9 පස්සේ එන්නේ. මම headset එක දාලා කොණ්ඩෙත් එහෙම වෙලා. මේ තියෙන්නේ මගේ headset එක. ඒක මගේ. Hiru FM එකේ එළිය. Oh thank you so much. Hiru FM. Thank you. නේද? Hiru FM එළිය. නෑ ඒක දාලා තියෙන්නේ එළිය මම කියලා. සිරාරු. ඒක දැක්කේ නෑ. Okay, thank you so much සංක ඔයාගේ කමෙන්ට් එකට. ඒ වගේම අපේ ගමේ කොල්ලෙක් කියනවා ප්‍රභාත් සාලි. ප්‍රභාත් සාලි කෑගල්ල කොල්ලෙක් කියන ගානේ. ශිහාන් කෞශාල is watching. Hello ශිහාන්. ඔයාගේ සින්දුවක් දැන් පොඩ්ඩකට කලින් අපි ප්ලේ කරා විතරයි. සේපාලිකාව. ආයි ශිහාන් තාපලාවක අපි අපේ මැදිරියට එක්කන් ඇවිල්ලා ලයිව් එකක් එනවා නේද? ඔව්. හරි. දැන් ඔයාගේ සින්දුව කියන්න මම අවස්ථාව ඔයාට දෙනවා. මගේ හිතේ කියන්නකෝ. දැන් කිව්වා. මැනික කිව්වා අපි නේද? හරිද උමර කියමු. Okay, අපි අමර කියමු. යේ පිළිගන්න වේදිකාවට ඔයගොල්ලෝගේ ආදරය දිනාගත්තු හදවත් හොරාගත්තු ඒ අසහාය ගායන ශිල්පියා ජාත්‍යන්තරයට අපේ නම අරන් ගියපු සින්දුවක් කියපු සුපර් කොල්ලෙක් සතිෂාන් යේ කියන්න දුටුව දින මනතක බැඳුණු නුඹගේ රුසෝබා බලන බැලුමෙහි සර වැදුණු කුමරු මාතමා නිතඹ ලෙලෙන තාලෙට මෙහිත ගින්න කිර ඇතිවා නුඹ හා රඟනා මේ හිතත් අකී කරුයිනේ උමරි පෑනුර දුටුමා හිත මුලා වෙලා නුඹ රඟන පාතබා තාලෙට හිතත් නුඹේ වෙලා නගා උමරි පෑනුර දුටුමා හිත මුලා වෙලා නුඹ රඟන පාතබා තාලෙට හිතත් නුඹේ වෙලා නගා යේ මාස සින්දුවක් හරි ආසාවෙන් ඇක්ට් කරපු සින්දුවක් හරිම ලස්සන concept එකක් දුන්නා මෙයා thank you so much මම නෑවුවා මෙයා මතකයි මාර වැඩ ගොඩක් වුණා ඒකේ මේ BTS වීඩියෝ එකක් දාන්න පුළුවන් වුණා නම් හොඳයි නේද BTS වීඩියෝ එකක් මං ගා තියෙන එක එඩිට් කරලා දාන්න මම ළඟදී දැම්මනම් හොඳයි මොකද කියලා නම් අම්මා හරිම රසබර අත්දැකීම් ගොඩයිනේ මැනික ඔබරි සින්දුවේ right ඒ වගේම මෙයාගේ තව සතිෂාන්ගේ ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන තවත් අලුත් සින්දුවක් ළඟදිම රිලීස් වෙන්න තියෙනවා. ඉතින් ඒ සින්දුවටත් ගොඩාක් ආස වෙයි ආදරය වෙයි. මම නෑ ඒකේ. හැබැයි මමත් ආසයි ඒකට. හැබැයි ඒ සින්දුව ගොඩාක් ලස්සනයි. මම අහුවා මේ දැන් පොඩ්ඩක් කලින් හරීම ලස්සනයි. ඉතින් සතිෂාන් සින්දුවක් කොහොමද ඉතින් ආයි ඕකේ නේද? නේනා. Okay. Right. Thank you so much. හැම කෙනෙක්ටම ගොඩාක් ආදරේ බොහොම ස්තුතියි. ඒත් එක්කම මේ ශාන් අයියාට hi කියලා එවල දෙනවා. hi අයියා කොහොමද? ඔය සින්දු ලස්සනයි. මම ගොඩක් කාලේ ඉඳන් අහනවා. ලස්සනයි. අයියාගේ අලුත්ම සින්දුව තමයි හාදුවක් ආලවන්ත ප්‍රේම හාදු. මාර ලස්සනයි. ඔගේ ලස්සනයි. මාර ලස්සනයි. සහ ලස්සනයි. ඉතින් වදිනවා. සේපාලිකාව පට්ට. ඔන්න ගායකෙක් තවත් ගායකෙක්ට දුන්න හොඳ නේද කමෙන්ට් එකක් right හැම කෙනෙක්ම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා බොහොම ස්තුතියි කමෙන්ට් කරාට ලයික් කරාට ෂෙයා කරාට අපේ කතා අහගෙන හිටියට නේද අපි එහෙනම් ආයෙ දවසක මුණ ගැහමු ආදරේ හැම කෙනෙක්ටම thank you so much ආදරේ ආස්තම ගිල්ලෙන්නම් bye